අයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ channel එක බලන් ඉන්න ඔයාලා හැම දෙනෙක්ම. ඉතින් මතක් කරන්න කැමතියි Mind Talks TV channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරනවා. මම අද හිතුවා ඔයාලට වැදගත් වෙන මේ දවස්වල ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ තමයි ඔයාලා කල්පනා කරලා ඇති කොහොමද මම shopping කරන්නේ මුදල් සහ කාලය ඉතුරු කරගෙන කියලා. ඉතින් ඒ වගේම තමයි psychology පැත්තෙන් මම අද ඔයාලට ඒ සඳහා ඔයාලට අහුවෙන්නේ නැති වෙන්න ට්‍රික්ස් තියෙනවනේ ඉන්නේ මේ දේවල් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් බලාගෙන ඉන්න. ට්‍රික්ස් 10ක් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මාත් එක්ක කතා කරන්න ගොඩක් දෙනෙක් සෙෂන්ස් දාගන්න අහලා තිබුණා. ඒක ගැනත් මතක් කරන්න කැමතියි. කීප දෙනෙක් අහපු නිසා මම හිතුවා එකපාර ඒක ගැන කියනවා කියලා. මගේ නම්බර් එක මම මෙතන පහලින් දාන්න. ඉතින් ඒකට WhatsApp message එකක් යොමු කරලා ඔයාලට පුළුවන් සෙෂන් එකක් වෙන් කරගන්න. ඒ වගේම තමයි TikTok එකේ මාව follow කරන්න පුළුවන්. Facebook page එක follow කරලා තියාගන්න. ඔයාලට අලුතෙන්ම වීඩියෝ එකක් එනකොට short එකක් දානකොට ඔයාලට එතන බලා ගන්න පුළුවන් update එක. ඉතින් මම අද කතා කරන පළවෙනිම trick එකට අපි ඉක්මනින්ම යමු. Scarcity and urgency කියලා කියන්නේ මම අද කතා කරන පළවෙනිම එක. ඒක තමයි ගොඩක් වෙලාවට මේක business trick එකක්. හදිසියක් වෙනලා FOMO කියලා කියනවා. Fear of missing out. මෙතෙන්දී ඔයා බයයි මේ ඔෆර් එක නැති වෙයි කියලා ඉක්මනින් නැති වෙයි කියලා. ඉතින් සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති තව කීපයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉක්මනටම ඔයාගේ ආසනය වෙන් කරගන්න. එහෙම නැත්නම් ඉක්මනටම මේ දේවල් ලබා ගන්න කියලා. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ end of season එකේ විතරයි මේ ඔෆර් එක දෙන්නේ කියලා. මෙන්න මේ වගේ දේවල් ඔයාලා දැකලා ඇති. ඉතින් මෙතෙන්දී ගොඩක් වෙලාවට ඔයාලා බලන්න මේක do I really need this කියලා පොඩ්ඩක් තමන්ට මේක අත්‍යවශ්‍ය දෙයක්ද තමන්ගේ ලිස්ට් එකේ තියෙන දෙයක්ද බොරුවට අරගෙන ගිහිල්ලා ඔෆර් එකක් තියෙන නිසාම ඔයා මේක ගන්න පෙළඹෙනවද කියන එක කල්පනා කරලා බලන්න. ඒ වගේම තමයි අනිත් තැන්වල ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න මෙන්න මේ වගේ දේවල් තියෙනවා වෙන්න පුළුවන්. තව ඔෆර්ස් තියෙනවා වෙන්න පුළුවන්. ඊට වඩා හොඳ ඒවා තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ඔෆර්ස් තියෙන ඒවා නිතර ආපහු එනවා මේ වගේ ඔෆර්ස්. ඉතින් ඒක නිසා ඔයාලට ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැති දෙයක් නම් ගොඩක් කල්පනා කරලා බලන එක හොඳයි කියලා මතක් කරන්න කැමතියි. දෙවෙනි එක තමයි anchoring කියලා කියන්නේ. ඒකෙදි වෙන්නේ ඔයාගේ prices unfairly ඒ කියන්නේ ගොඩක් වෙලාවට fair නැති විදියට compare කරනවා නම් තමයි මෙතෙන්දී ඒ කියන්නේ ඔයා හිතන්න discount එකක් දෙනවා කියලා. ඉතින් මේ discount එක දෙන්නේ කොහොමද කියලා ඔයාලා හිතලා තියෙනවද? discount එක සමහර වෙලාවට දෙන්නේ ලොකු ගාණක් ඒ product එකේ price එකට add කරලා. ඉතින් 2000කට තියෙන price එකට අම් කරලා තියෙන එකක් වෙන්න පුළුවන් වෙනදට. හැබැයි මේ offer එක දෙද්දී යාලා ඒක 5000ට වැඩි කරනවා. 5000ට වැඩි කරලා ඒක 50% off කියලා දාලා 2500ට දාලා තියෙනවා. සමහර වෙලාවට කලින් තිබ්බ price එකට වඩා වැඩි. හැබැයි 50% off නේ. ලොකු ගාණක් off. ඉතින් මෙතෙන්දී අපි අහුවෙන තැනක් මේක ගොඩක් වෙලාවට මේ business trick එකට. ඉතින් මෙතෙන්දී ඔයා බලන්න ඕනේ මෙන්න මේ වගේ similar products වෙන තැන්වල available. මේක ඇත්තද? genuine offer එකක්ද මේක කියන එක ඔයාලා හොයලා බලන්න ඕනේ. ඉතින් මේකටත් අහු නොවී ඉන්න කියලා ඔයාලට මතක් කරන්න කැමතියි. තුන්වෙනි එක තමයි charm pricing කියලා කියන්නේ. මෙතෙන්දී ගොඩක් වෙලාවට එයාලා round price එකකට යන්නේ නැතුව 99යි. 99න් ඉවර කරනවා. ඔයාලා දැකලා ඇති 9යි 99යි 199යි 99යි. මෙන්න මෙතෙන්දී ඔයාගේ brain එක trick වෙනවා මේක ලාභ price එකක් කියලා. මෙතෙන්දී මේ ගොඩක් වෙලාවට පාවිච්චි වෙන මනෝවිද්‍යාත්මක මිල ක්‍රමයක් තමයි මේක. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේක round ගානකට හදලා කියන්නේ 199 කියන 200යිනේ. 200කට මේක ඇත්තටම වටිනවද? සමහර වෙලාවට අපි ගොඩක් වෙලාවට කරන්නේ අර මං කිව්වා වගේම මේක මිස් වෙයි කියලා බයට. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය දේකුත් තමයි. හැබැයි ලාභයි කියලා ආන් තියාගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මේක ඉම්පල්සිව් බයින් වලට ඔයාව පොළඹවන්න පුළුවන් දෙයක්. ඉතින් අත්‍යවශ්‍ය දේවල් නැති දේවල් වලින් ඔයාගේ කාලය විතරක් නෙමෙයි ඔයාගේ මුදල් නාස් වෙනවා. හතරවෙනි එක තමයි decoy effect කියලා කියන්නේ. මෙතෙන්දී ඔයාව පොළඹවනවා higher price එකක් තියෙන product එකක් ගන්න. ඉතින් මෙතෙන්දී වෙන්නේ හිතන්න small medium large කියලා තියෙනවා. මේ small එකේ price එක යාලා ටිකක් වැඩිපුර දාලා තියෙන්නේ. ඉතින් medium එක පොඩ්ඩක් ඊට වඩා වැඩි. හැබැයි large එකක ගන්නවා නම් ඔයාට අර වැඩිපුර small එකේ ගන්න වැඩිපුර දාලා තියෙනවා. large එකේ ගන්න ඒකට සාපේක්ෂව ටිකක්
හොඳ ගාණක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට අපි පෙළඹෙනවා ලාර්ජ් එක ගන්න. සමහරවිට අවශ්‍යත් නැහැ. හැබැයි ඒක හොඳ ඩීල් එකක් කියලා තමයි ඔයාලට පේන්නේ. මොකද පොඩි එකම 3ක් වෙනවා නම් හිතන්න ලාර්ජ් එක ගන්න එක ඔයාලට පොඩි වෙනසක් නම් තියෙනවා. ගොඩක් වෙලාවට බලන්න ලොකු එක ගන්න. හැබැයි එතෙන්දී අර ඔයාලට තේරෙන්නේ නැතුවම ඒක එතන පාවිච්චි වෙලා තියෙනවා ට්‍රික් එක. පස්වෙනි එක තමයි loss aversion කියලා කියන්නේ. එතෙන්දී ගොඩක් වෙලාවට ඔයාලට එක්සැම්පල් එකක් දෙනවා නම් get one free buy one get one free. ඉතින් මෙතෙන්දී ඔයාව ට්‍රික් කරනවා එකක් ගත්තොත් තව එකක් හැමදේම හුක්ක ඔයාට මේක ඔයාට ගොඩක් වෙලාවට හිතෙන හොඳ ඩීල් එකක් කියලා. ඉතින් මෙතෙන්දී ඔයා බලන්න ඕනේ ඔයා ෆුල් ප්‍රයිස් එකට එකක් ගන්න නැති ප්‍රොඩක්ට් එක ගන්න. ඔයා ෆ්‍රී දෙනවා කියලා ඒක ගන්න එක තේරුමක් තියනවාද කියන එක. ඉතින් මේක අවොයිඩ් කරන්න ඔයාට හොඳ විදියක් තමයි මේක. ගොඩක් වෙලාවට බලන්න සමහර වෙලාවට මේ දෙකම දෙන්න සමහර වෙලාවට ඔයාට එකක් ගන්න ප්‍රයිස් එකට නෙමෙයි දෙකම ගන්න ප්‍රයිස් එකට වගේ වෙන්නත් පුළුවන්. ඒක නිසා මෙන්න මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟ එක තමයි social proof කියලා කියන්නේ. මෙතෙන්දී ගොඩාක් වෙලාවට celebrities-ලව පාවිච්චි කරලා ඔයාට බඩු ප්‍රමෝට් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් reviews කියනවා. reviews කියන ඒවා ගොඩාක් වෙලාවට අද කාලේ ඔයාලා දන්නවා සමහර වෙලාවට සල්ලි දීලත් කට්ටිය ගන්නවා fake accounts වලින් දාන. ඉතින් මේ දේවල් ගැන ඔයාලා දැනුවත් කියලා හිතනවා. ඉතින් ගොඩක් වෙලාවට මෙතෙන්දී ඔයාලා බලන්න ඕනේ මේක genuine ද කියලා. ඇත්තටම මේ දේවල් සමහර වෙලාවට මේ කියන celebritiesලා famous කට්ටිය ඔයාලා ආස කරන කට්ටිය වෙන්න පුළුවන්. ඔයාලා බලන්නේ ඒ කෙනා වගේ වෙන කෙනා වගේ පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ දෙයක් ඔයාලට ඉන්ෆ්ලුවන්ස් එකක් ඇති වෙන්න පුළුවන්, මොටිවේෂන් එකක් එන්න පුළුවන්. එයාලා පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ගත්තොත් මට එයාලා වගේ වෙන්න පුළුවන්. එයාලා පාවිච්චි කරන එක genuinely හොඳ දෙයක් වෙන්න ඇති කියලා ඔයාලා හිතන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි වෙන්නේ ගොඩාක් වෙලාවටම මෙයාලට ප්‍රමෝෂන්ස් කරන්න එයාලට සල්ලි දීලා එයාලව ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට ගන්නවා මෙන්න මේ වගේ දේවල්. මේක හොඳ ප්‍රොඩක්ට් එකක්ද කියන එක ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්ද කියන හොයලා බලන එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ මුදල් සහ අනවශ්‍ය විදිහට කාලය නාස්ති වෙන එක ඉතුරු කරගන්න. හත්වෙනි එක තමයි ෆ්‍රී ෂිපින් කියලා කියන්නේ. මෙතෙන්දී ඔයාලට මිනිමලි ඔයා ගන්න ගාණ ප්‍රමාණය වැඩි කරන විදිහේ දෙයකට ඔයාව ට්‍රික් කරනවා. අපි බලමු ඒක කොහොමද කියලා. ඉතින් ඔයා හිතන්න ඔයාලා ඩොලර්ස් 10ක දෙයක් තමයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. හැබැයි ඔයා දකිනවා ඩොලර්ස් 50ට වඩා ගන්නවා නම් එහෙම නැත්නම් 30ට වඩා ගන්නවා නම් ඔයාට ෆ්‍රී ෂිපින් කියලා. ඉතින් ගොඩාක් වෙලාවට අර 10 තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හැබැයි අපි ෆ්‍රී ෂිපින් කියන මාජින් එකට යන්න අපි සමහර වෙලාවට අනවශ්‍ය දේවල් ටිකක් ඇඩ් කරගන්නවා අපේ කාර්ට් එකට. ඉතින් මෙතෙන්දී ඔයා කරන්න ඕනේ අර ෂිපින් කොස්ට් එක ඇඩ් වෙන එකද ඔයාට හොඳ? එහෙම නැත්නම් අර අනවශ්‍ය දේවල් එකතු වෙලා තියෙන ගාණ මෙන්න මේ දෙකත් එක්ක කොයි එකද ඔයාට බෙටර් ඔප්ෂන් එක කියන එක ඔයා බලන්න ඕනේ. ඉතින් අනවශ්‍ය දේවල් අරගෙන වගේ මුදල් සහ එතන මුදල් ඔයාට ෆ්‍රී ෂිපින් ඉතුරු කරගන්නවට වඩා එතන යන මුදල වැඩි නම් මම හිතනවා එතෙන්දී දෙපාරක් හිතලා බලන එක හොඳයි කියලා. අටවෙනි එක තමයි සබ්ස්ක්‍රිප්ෂන්. මෙතෙන්දී ඔටෝ රිනීවල් වෙන ට්‍රැප්ස් වලට ඔයාව අහු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දැකලා ඇති පළවෙනි මාසේ ඔයාට ෆ්‍රී සබ්ස්ක්‍රයිබ් වුණොත් එimhe ෆ්‍රී ඔයාට ට්‍රයල් එක පාවිච්චි කරලා බලන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්. ඉතින් මෙතෙන්දී ඔයා හිතනවා ෆ්‍රීනේ පළවෙනි මාසෙදී මේක පාවිච්චි කරලා බලනවා කියලා. සමහර අයට මේක ජෙනුයින්ලි වෙන්න පුළුවන්. සමහර අය ඉන්න පුළුවන් ෆ්‍රී මාස පාවිච්චි කරලා මේක අතාරින්න බලාගෙන ඉන්න. හැබැයි ඔයාට වැඩත් එක්ක ගොඩක් වෙලාවට අපි හැමෝම බිසි ඉන්න වැඩත් එක්ක මේක ඔයාට අයින් කරන්න අමතක වෙනවා. හැබැයි ඔයා දන්නම නැතුව මේක සමහරවල්ලාට නෝට් වෙන්නේ නැතුව ආයෙත් රිනීව් වෙලා මේක යන්න පුළුවන්. මේකත් ඇත්තටම කියනවා නම් බිස්නස් කරන කට්ටිය පාවිච්චි කරන හොඳ ට්‍රික් එකක් කියලා කියන්න පුළුවන්. නවවෙනි එක තමයි eye level placement කියලා කියන්නේ. මෙතෙන්දී ගොඩක් වෙලාවට ඔයාලා නෝට් කරලා ඇති සමහර වෙලාවට සුපර් මාකට් එකකට ගියාම ෂොප් එකකට ගියාම ඔයාලා තනියෙන් shopping කරන වෙලාවට ඔයාගේ අයිස් මට්ටමේ තමයි ගොඩක් වෙලාවට මේ ප්‍රොමෝට් කරගන්න ඕනේ දේවල්. සමහර වෙලාවට ස්ටෝර් එකට සල්ලි දීලා වෙන්න පුළුවන් මේ දේ වෙන්නේ. එහෙම නැත්නම් ස්ටෝර් එකට ලොකු ඩිස්කවුන්ට් එකක් මොකක් හරි එයාලගේ පැත්තෙන් එයාලට වාසියක් වෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාට ඒක higher price එකක් තියෙන සමහර වෙලාවට quality එක ගැන හරියටම කියන්න බෑ. හොඳ quality එක වෙන්නත් පුළුවන්. හැබැයි මේක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන eye level එකේ තියෙන ඒවා විතරක් ගන්න නැතුව ඔයාට පුළුවන් නම් ඔයාගේ ඇස් මට්ටමේ උඩ සහ යටත් බලන්න. ඔයාට හොඳ quality එකකින් ගණන් අඩු products වලට යන්න පුළුවන් වෙයි. 10 වෙනි එක තමයි psychological colors and senses කියලා කියන්නේ. ගොඩක් වෙලාවට මෙතෙන්දී ඔයාට colors පාවිච්චි කළා ඔයා දන්නේම නැතුව මේ දේවල් ගන්න පෙළඹ වෙනවා වෙන්න පුළුවන්. ඔයාලා දන්නේ නැත්නම් චුට්ටක් මේක ගැන හිතලා බලන්න. සමහර වෙලාවට අපි කැමති නේද ගොඩක් වෙලාවට දැන් shopping කරනකොට
හොඳට ඉඩ තියෙන තැනක shopping කරා. එහෙම නැත්නම් හරි සුවඳ තියෙන තැනක. ඔයාලා නෝට් වෙලා තියෙනවද දන්නේ නැහැ. අපි අර ඉඩ අඩු සමහර වෙලාවට ඒ වගේ තියෙන බඩු quality වෙන්න පුළුවන්. හැබැයි අර ලයිට් දාලා ලස්සන තැනකින් අපි බඩු ගන්න පෙළඹෙන ප්‍රමාණය වැඩි. සුවඳ තියෙනවා නම් මෙන්න මේ ඇට්මොස්ෆියර් එක එහෙම නැත්තම් එක්ස්පීරියන්ස් එක කියන දේ ඔයාලට shopping කරද්දී වැදගත් කියන එක තමයි මම මෙතෙන්දි කියන්නේ. ඉතින් මෙතෙන්දි ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න මේ ට්‍රික් එකට අහු වෙන්නේ නැතුව සමහරවිට ලයිට් එකට ලස්සනට පේනුනාට ගෙදර ගෙනාවම ඒක කැත තිබිලා ඇති. ඔයාලට මේ වගේ දේවල් වෙලා ඇති අඳුන් අරගෙන මේ වගේ ඩිසපොයින්ට් වෙලා ඇති. මම හිතනවා අද මම කතා කරපු 10ම ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මෙන්න මේ දේවල් ඔයාලට මේ දවස්වල හරිම වැදගත් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක බලන්න. එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දට හරි මේ මිස්ටේක්ස් කරන්නේ නැතුව ඔයාලා shopping කරන්න බලන්න. ඉතින් මම හිතනවා අද මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් එකක් දායි කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම තමයි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එයාලත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා.